Hi, welcome to my YouTube channel. මේ තියෙන්නේ තවත් දවසක් පානදුරේ ගෙවිච්ච. ඉතින් මේ වෙලාවේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා වොයිස් ටිකක් අඩුයි. ඉතින් උදේම මායි අක්කයි ගියා ඒ ළඟ තියෙන මෙන්න මේ වගේ ෂොප් එකකට ඇඳුමක් මහන්න දෙන්න. ඒ අතරේ ඒකේ පුංචි ට්‍රැවල් පාරකුත් දැම්මා අපි. ඉතින් ඒකේ රෙදි තියෙනවා, මේ වගේ චුටි පොඩි ඇක්සසරිස් තියෙනවා. ඒ වගේම අඩුවට ඇඳුම් තියෙනවා. ඉතින් සමහර ඇඳුම් ගත්තාම මාරම ප්‍රයිස් එක හිතට සැටිස්ෆයි. ඉතින් සමහර ඇඳුම් මාර ලස්සනයි. ඉතින් ඔයාලට ඒක හොඳට තෝරගෙන කරගෙන ඕගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ කස්ටමර් බේස් එකක් තියෙනවා. ඒ වගේම හොඳට ඔයාලට කැමති නම් කස්ටමයිස් කරලා ඇඳුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතින් මම අඩුවට තිබිච්ච ඇඳුම් ටිකකුත් අරගෙන ආවා. ඊට පස්සේ හවස අපි ගියා ආපහු ඇවිදින්න කියලා. ඉතින් අපි කට්ටියම ආපහු ඉතින් ඇවිදින්න යනකොටම ඉතින් ට්‍රැෆික් එකේ වුණා. ඉතින් ට්‍රැෆික් එකේ ඉඳලා ඔන්න ඔය විදිහට තමයි ගියේ. ඉතින් මේ ඊළඟට අපි මෙන්න මෙතන ෂොප් එකට ගියා. කිඩ්ස් ඇඳුමක් ගන්න. මෙන්න මෙතන තියෙන එක්ස්චේන්ජ් account එකක්. ඉතින් ඔයාලට මොන හරි මුදල් මොන හරි මනි එක්ස්චේන්ජ් කරගන්න නම් එතනින් ඔකට කරගන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ලස්සන එක මැටීරියල්ස් වලින් හදපු ඇඳුම් ගොඩක් තියෙනවා. ඉතින් සහ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ ඉන්වයිට් එකකට ඩිනර් එකකට යන ගමන් තමයි මෙතනට ආවේ. ඉතින් ඔතන තියෙන එක ඇඳුමක් ඔය තියෙන රොස් පාට ෆ්‍රොක් එක තමයි අපි ගත්තේ බබාට අරගෙන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටොප් චොක්ලට්ස් වගේ දේවල්, සීට්ස් දේවල් එතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඩ්‍රින්ක්ස් මොන හරි ගන්න එහෙම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එක පාර්ට්ස් ගොඩක් තියෙනවා එතන. ඊට පස්සේ කොස්මෙටික්ස් මොන හරි ගන්න නම් ඒවා ඉතින් ඒක ලොකු ඒරියා එකක් එතන තියෙනවා. ඊට පස්සේ අපි ගියා ඉතින් අපිට ඩිනර් ඉන්වයිට් එකට. හරියට බත් කන්න ආව නේද ඉතිරෙක. ඒගොල්ලෝ බත් දෙගෙන මම බස් බත් කන්න යන්නේ. බත් දෙගෙන කැප් පෙට්ටියකට තියලා මම ඉතින් වැඩි පුරට බෙදාගෙන තියාගන්න තිබුණා. ඒ බ්ලොග් එක බලලා ඉගෙන මේ බ්ලොග් හතරක් පහක් ගත්තා බට් මෙයා එකක්වත් තාම දැම්මේ නැහැ. මේක කවදායි දැන්නේ අපේ දවසක බලන්න තමයි. මම බය ආදරේ අපේ දවසේ මම හිතන්නේ ටුවර් එකේ 4 වෙනි දවසේ මේ 4 වාතයක් වෙන්න තරමට මේ මිනිස්සු අපිට යන්න කියන කන් ඉන්න වෙයි වගේ මම හිතන්නේ. එතකන් චුත් එපා වෙච්ච දවසක හරි යන්න කියයිනේ. එතකන් තියාගන්න. මම හිතන්නේ පාලනය කරන්න. එහෙම තමයි කියන්නේ නැද්ද guys? එපා වෙලා යනකම් කියන මෙහෙම. මේ ඇඟට නොදෙන්න කියන. දැන් හිටියා ඇතිනේ. නම් කොළ ටිකක් දුන්නා නම් එතකොට දැනනට පළනොක් කියා පලා බෙදෙනවා කියලා. අපේ බ්ලොග් එකේ ඉන්නවා. ඉතින් අපි බලමු අදට කන්න මොනවද කියලා මෙයා පෙන්නයි. ඊපස්සේ කාලා අපි හම්බෙමු. බයි. මේ රින් එක ඔයාලා ගාවත් තියෙන අය ලයික් එකක් දාන්න ස්පෙෂල් මැසේජ් එකක් දාන්න. මොකද මේ මම ඒක හැමදැනම හෙව්වා ඔන්ලයින් ස්ටෝර් වල නෙමෙයි මේ ෆිසිකල් තැන් වල. හැබැයි මට ඒක හම්බුන්නේ නැහැ. මාරම ලස්සනයි. මේ අර ඒවිල් අය එක තියෙන යුනිවර්ස් එකේ ඇටැක්ෂන් එක තියෙන එකක්. ඒක හරි ලස්සනයි. පින් එකට දැම්මම. So this looks gorgeous. නෑ YouTube අම්මේ තායි එකක් තියෙන මෙතන. අපේ රුණේ. ඇසේ ඉන්න අපේ අනිත් සමාජිකාව ඊටාම ළඟදී කාලා ඉන්නේ. දැන් මේක කරන්න බැරි වෙනවා. මේ වීඩියෝ කැම්පින් ගන්න නැතන. ඒක දැන් කාලා ඉන්නේ. දැන් කාලා හුස්ම ගන්නත් බැරි වෙන්නේ. ඒත් බඩේ පොඩි ඉඩක් තියෙනවා නම් මොනවද අන්දරයන් සීනි කෑ වගේ කතාව ළම චුට්ටි හරි ඉඩක් තියෙනවා. ඒක තමයි මම කාලිය වෙලා ටීවී එකත් බලලා කට්ටිය පොඩි chat එකක් දාලා කෝෆිත් පීලා ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් අදට ගිහින් යන්න. බයි බයි.